අයිබෝවන් දෙමව්පියනි අයිබෝවන් දරුවනි 2026 අවුරුද්දේ ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් ඔබ මේ දවස්වල ලහි ලහියේ වෙහෙස මහන්සි වෙනවනේ. ඒ නිසා මේ හැම පාර වගේම මේ පාරත් අපි මේ දුවා දරුවන් වෙනුවෙන් විශේෂයෙන් අවසන් මාස කිහිපේ කොහොමද විභාගයට මුහුණ දෙන්නේ කියන කාරණාව ගැන පුංචි වීඩියෝ එකක් අරගෙන එන්න හිතුවා. ගියා වරුද්දවලත් හුඟක් අය මේ වීඩියෝ එක බලලා ඒගොල්ලන්ගේ වැඩපිළිවෙල සාර්ථක කරගෙන තිබ්බා. ඒ නිසා මේ අවුරුද්දෙත් අපි පුංචි දරුවන් වෙනුවෙන් දෙමව්පියන්ට ඇත්තටම මේ වීඩියෝ එක අරගෙන ඉන්නේ කොහොමද අවසන් මාස කිහිපයේ ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන්න සැලසුම හදාගන්නේ කියන එකට පුංචි මඟ පෙන්වීමක් කරන්න. විශේෂයෙන්ම අපි මතක තියාගන්න ඕනේ විභාගයට මාස 3ක් වෙනකොට ස්ට්‍රෙස් වෙනවා. එහෙම නැත්නම් පීඩනයක් ඇති කරගන්නවා දෙමව්පියෝ. එහෙම කරන්න අවශ්‍ය නැහැ. දෙමව්පියෝ පීඩනේ දරුවාට දෙන්නත් එපා, දරුවාට පීඩනයක් ඇති වෙන්න දෙන්නත් එපා. මේක කරන්න මෙහිමයි. අපි හිතමු දැන් දින 80කටත් වඩා අඩු කාලයක් නේ තියෙන්නේ. අපි මේක පොඩි කොටස් වලට වෙන් කරගමු. අපි හිතමු දින මාස 3ක් තියෙනවා නම් පළවෙනි මාසය අපි මූලික මතක් කිරීම සහ අවුරුදු දෙකේ තියරි. එහෙම නැත්නම් සිද්ධාන්ත ටික දරුවට මතක් කරනවා. ඒ දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් අපි පන්ති යවනවා, අපි ප්‍රශ්න පත්‍ර කරවනවා. මේක නෙමෙයි මම මේ කියන්නේ. ඔබ ලංකාවේ මොන ගුරුවරයාගේ පන්තියට යවුවත් මගේ පන්තියට යවුවත් ලංකාවේ ජනප්‍රිය කියන ඕන ගුරුවරයෙක්ගේ පන්තියකට යවුවත් මේ සැලසුම කරන්න පුළුවන් ගෙදර අම්මා තාත්තට. එතකොට මේ සැලසුම කරන්න පුළුවන් දරුවට ගයිඩ් කරොත්. එතකොට මේක කරන්න තියෙනකොට මෙහෙමයි පළවෙනි දින තියෙනවා. නැත්නම් පළවෙනි මාසයේ පළවෙනි අවසන් මාසයේ දරුවට නැවත මූලික સિદ્ધාන්ත ටික මතක් කරනවා දවසේ පැය කිහිපයක් අරගෙන. ඒක මේ වැඩේට විතරක් තියාගන්න. මොන ප්‍රශ්න පත්‍ර කරත් මොන පාසලට ගියත් මොන පන්තියට ගියත් මේක කරන්න පටන් ගන්න පුළුවන්. ඒක දැනුමට හොඳයි. අවුරුදු දෙකේම අවුරුදු තුනේම දේවල් අපි මතක් කරගන්නවා. මතක් කරගත්තට පස්සේ ඊළඟ දින කිහිපේ නැවත මේ මතක් කර ගැනීම වලට අදාළ ප්‍රශ්න පත්‍ර කරනවා. දැන් අපේ එක සැලසුමක් තියෙනවානේ. මාස 3කට දිනකට ප්‍රශ්න පත්‍ර දෙක බැගින් ප්‍රශ්න පත්‍ර කරන වැඩපිළිවෙලත් වෙනම යන අතරේ තමයි මේ තියරිස් ටික එහෙම නැත්නම් સિદ્ધාන්ත ටික දරුවට මතක් කරන්නේ. ඒ સિદ્ધාන්ත මතක් කරන අතරේ මේ දරුවට පුනරීක්ෂණ මම ඔබට පෙන්නන්නම්. කියන්නම් විශේෂයෙන්ම මෙන්න මේ පළවෙනි සැලසුම යටතේ මම ඔබට පැහැදිලි කරන විදිහට මේ මූලික දැනුම එහෙම නැත්නම් දරුවගේ දුර්වලතා ටික හඳුනා ගන්න කියලා මම යෝජනා කරන්නේ. කියන්නේ අමාරු පාඩම්, අමාරු ගණන්, අමාරු ගණිත විදි. අපි උදාහරණයක් විදිහට ධාතුකට සම්බන්ධ ප්‍රශ්න වලට දරුවා අපහසුයි කියලා එයා හිතනවා කියලා අපි හිතමු. ධාතුකට සම්බන්ධ ප්‍රශ්න ගණිත ගැටලු සම්බන්ධයෙන් මම කතා කරන්නේ මගේ විෂය නිසා. විශේෂයෙන් ඒ වගේ අමාරු විෂය කොටස් එයා කියනවා හැමතිස්සෙම පරිමාව සම්බන්ධ ගැටලු. එහෙම නැත්නම් ධාරිතාව සම්බන්ධ අපි කියනවා දෙවැනි ප්‍රශ්න පත්‍ර කොටස. එහෙම නැත්නම් හිතලා කරන සමහර ගැටලු වර්ග තියෙනවා. ඒ මොකද්ද කියලා ඔබ අඳුර ගන්න. අඳුරගෙන දරුවට අන්න ඒ ඔස්සේ පොඩි පුෂ් එකක් දෙන්න. ගොඩක් අය කියනවා ගණිත ගැටලු තමයි අමාරු පළවෙනි ප්‍රශ්න පත්‍රයේ මුහුණ දෙන්න තමයි අමාරු කියලා. ඇත්තටම හරි සැලසුමකට දරුවෝ මෙච්චර නික අමාරු වෙන්නේ නැහැ. නමුත් හැම දරුවටම හැම එකම ලේසිත් නැහැ ඒක. හැමෝම පාස් වෙන්න බෑ. ඒ නිසා දෙමව්පියෝ මතක තියාගන්න දරුවට හරි සැලසුමක් හදලා පළවෙනි මාසේ පැහැදිලි කරා. දෙවන මාසේ පාඩම් කියලා නැවත සිහිපත් කරන ගමන් ප්‍රශ්න පත්‍ර පුහුණුවත් එක්ක මේක පුනරීක්ෂණය කරන්න ගන්න. රයිට්. දැන් මේ සැලසුම් කරනවා නම් දැන් නැවත ඔබ ප්‍රශ්න පත්‍ර කර 100ද 200ද ගැන හිතන්නේ නැතුව නැවත ප්‍රශ්න පත්‍ර කිහිපයක් පුනරීක්ෂණය කරනවා. අර අතපසු වුණු ඒව නැවත මතක් කරමින්. මේ ප්‍රශ්න පත්‍ර පුහුණුවේදී ඇත්තටම මේ පහුගිය විභාග ප්‍රශ්න වෙන්න පුළුවන්, අනුමාන ප්‍රශ්න වෙන්න පුළුවන්. මේවා දීලා දරුවා කරනකොට මේ ප්‍රශ්න පත්‍ර කොටස් වශයෙන් තමයි ඒගොල්ලන්ට දෙන්නේ. දැන් මේ අපි මේ සැලසුම හදලා තියෙන විදිහ මම ඔබට කියන්නම්. විශේෂයෙන්ම මේ දැන් එයා ලබාගත්ත ලකුණු ගැන හිතන්න එපා. එයා කරපු වැරදි ගැන හිතන්න. මේක තමයි අම්මලා තාත්තලා පිළිගන්නේ. අයියෝ මේ ප්‍රශ්න පත්‍රයටත් ලකුණු 60ට අඩුයිනේ 50ට අඩුයිනේ කියලා කියන්න යන්න එපා. ඒකෝට දරුවාගේ මානසිකත්වය වැටෙනවා. මොනවද ඔයා කළා තියෙන වැරදි? පරිසරය. මේ ගස්වැල් පාඩමේ ඔයා මෙතන වරද්දලා නේද? ඇයි අපි ඒක චුට්ටක් පාඩමට ගිහිල්ලා බලමු. මෙන්න මේ විදිහටයි ඔබ පුනරීක්ෂණය කරන්න. දරුවගේ මොරාල් එක. එහෙම නැත්නම් දරුවගේ චිත්ත ශක්තිය පහළට දාන්න එපා. මේක හොඳට මතක තියාගන්න. අවසන් මාස 3 වේගයෙන් අපි දකින ගෲප් වල අම්බලා නේද? අහින් අල්ලනවා. අපේ දරුවගේ ලකුණු වේගයෙන් කඩා වැටෙනවා. වේගයෙන් පහළට යනවා. ඒ වගේ කතන්දර කියන්න යන්න එපා දරුවට. එළිය කියන්න යන්නත් එපා. ඒක ඔබේ දෙයක්. අනිත් මිනිස්සුන්ට වැඩක් නැහැ නේ උපදෙස් ගන්න කියලා. උපදෙස් දෙන්න ඕන තරම් මිනිස්සු ඉදී. හරි? ඒ නිසා මතක තියාගන්න. විශේෂයෙන් දරුවගේ වැරදි ගැන අවධානය යොමු කරන්නේ මේ වැරදි හදන්න. ඒ සමස්ත ලකුණු මට්ටමකට වඩා දැන් මේ වෙනකොට ලකුණු මට්ටමක් තියෙනවානේ නේ. එතකොට ඒක ඔබ හදලා ඒක පිළිබඳව අවධානය යොමු කරන්න.
ඊට පස්සේ දැන් තියෙනවා කෙටි ක්‍රම කියනවා ඊට පස්සේ මතක තබා ගන්න ඕන ඒවා කියනවා අන්න ඒවා ටික ගැන අවධානය යොමු කරමින් අවසන් දවස් කීපය ඔබ කරන්න ඕනේ මේ ප්‍රශ්න පත්‍රත් එක්කම දරුවගේ මානසිකත්වය හදන එක. හරිද? කියන්නේ ඔහු ඉන්න ලෙවල් එකකින් අප් කරන්න අපි කරන්න ඕනේ මානසිකත්වය හදන එක මිසක් ඔහුට පීඩනයක් ඇති කරන එක නෙවෙයි. සම්මන්ත්‍රණ ගානේ දුවගෙන අර යන්නේ සම්මන්ත්‍රණ වල සහභාගී කරවන්න. ඒ පිළිබඳ කියලා දෙන්න. එතකොට ඒක මතක් වෙනවා සම්මන්ත්‍රණ වලට යන්න ඕනේ. කියන්නේ දුවනවා කියන එක නෙවෙයි මම කියන්නේ. සම්මන්ත්‍රණ වලට යවන්න, පුනරීක්ෂණය කරන්න. එයා පොඩි මේකේ කියන්නේ මේකේ පීඩනයක් නෙවෙයි තියෙන්නේ. ඔබ ඔයා හොඳට කරොත් ඔයාට හොඳයි කියන අදහස දෙන්න. එතකොට එයා වේගයෙන් තමන්ගේ දේවල් ග්‍රහණය කරගන්න. විශේෂයෙන් හොඳ නිින්දක්, හොඳ කෑම වේලක්, හොඳ මානසික පරිසරයක් ඒ ටික තිබ්බොත් තමයි එයාට මේක ජයග්‍රහණය කරන්න පුළුවන්. අවසාන වශයෙන් දැන් උදේ 6ට නැගිටින්න පුළුවන්. අපි දැන් පාසල් යන 6:30ට කියලා මම කියන පැය භාගයකට කලින් නැගිටවල එයාට මතක හිටින්න අමාරුයි කියන ඒවා. දැන් මේක ඉස්සර අපි කරපු දෙයක්. දැන් අපි දරුවන්ට කරන්නේ නැහැ. අවදාවත් දරුවෝ හිම කරන්නේ නැහැ. උදේ නැගිටලා පාඩම් කරන ටික මතක හිටිනවා කියන එක ඒක සර්වකාලීනයි. හැමදාම ඒක ඇත්ත. එතකොට ඒ පිළිගත්ත මතයට අනුව දරුවට උදේට පැය භාගයක් යමක් කරන්න පුළුවන් නම් අමාරු ටික පාඩම් කරන්න ඕන ටික දරුවට කරන්න පුළුවන් නම් ඔබට පුළුවන් ඒ ප්‍රශ්නෙත් විසඳ ගන්න. ඊට පස්සේ උදේ 6:30 අවුරුදු 4:05 ප්‍රශ්න පත්‍රයක් කරවලා ඒක සාකච්ඡා කරවලා ඊට පස්සේ මොනවද පුතේ වැරදි මොනවද අඩුපාඩු කොහොමද අපි ඒක හදා ගන්න ඕනේ අම්මේ මට මේක තේරෙන්නේ නැහැ කිව්වොත් ඒක අපි ගුරුවරයාට හෝ කියලා එහෙම නැත්නම් දන්න කෙනෙක්ට කියලා ඒක නැවත කියලා දීලා එතකොට එයාට ඒක මතක තියාගන්න ක්‍රමයක් හදලා දීලා තේරුණාද රාත්‍රී 8කට මාත් මේක මොනවද අද ඉගෙන ගත්තේ මොනවද කන්ටිනියු කරන්න ඕනේ මොනවද අපි අද ඉගෙන ගත්ත දේ මතක තියාගෙන ඉස්සරහට ගෙනියන්න ඕනේ කියලා පුනරීක්ෂණය කරන්න අවසන් නින්දට කලින් මේ පුරුදු ටික දරුවට අපිට එදා ඉඳලා හදලා තිබ්බනම් දින 80ක් මේ සැලසුමට දාලා තිබ්බනම් ඔබට දරුවට හොඳ අනාගතයක් එහෙම නැත්නම් හොඳ විභාගයට මුහුණ දෙන්න පුළුවන් සුදුසුකම් සහිත දරුවෙක් හදන්න පුළුවන්. ඔක අපි අවුරුදු දෙකක් තිස්සේ අපේ පන්තිවල කරනවා වගේ. දැන් 3-4 දරුවන්ට අම්මලා තාත්තලා කලබල වෙන්නේ නැතුව දැන් මේ දැන් ඔය ඩේලි රූටින් එක. එහෙම නැත්නම් දිනපතා කරන්න අවශ්‍ය වැඩ ටික හදලා තිබ්බනම් දරුවට ලේසි. හැබැයි මේ මාස තුනේ විශාල ප්‍රගතියක් අත් කරගන්න පුළුවන්. එහෙම අත් කරගත්තා ඉන්නවා. ඒ නිසා දැන් අපි පරිසර සම්මන්ත්‍රණ මේ YouTube channel එක කරා නැවත පරිසර සම්මන්ත්‍රණ, සිංහල සම්මන්ත්‍රණ, ගණිත ගැටළු සම්මන්ත්‍රණ පටන් ගන්නවා. නොමිලේ සම්මන්ත්‍රණක් තියෙනවා, ගෙවලා එන්න පුළුවන් සම්මන්ත්‍රණක් තියෙනවා. මම ඒ ගැන කියන්නේ මේ අතර මේ සැලසුම ගැන කියන්නයි මට ඕන උනේ. මොකද ඊවර අපි මේ ප්‍රශ්න පත්‍ර සැලසුම් දවසට ප්‍රශ්න පත්‍ර 1 බැගින් කළා. ඊට පස්සේ දවසට ප්‍රශ්න පත්‍ර 1 2 බැගින් කළා. ප්‍රශ්න පත්‍ර 90ක් 100ක් කළා ගියාම දරුවට තියෙන ශක්තිය දරුවට තියෙන පළපුරුද්ද. එතකොට ඒක තුලින් දරුවෝ කොහොමද හිතන්නේ කියන එක. හැබැයි ඉතින් ප්‍රශ්න පත්‍ර එකකට එකක් වෙනස්. දැන් මේ එන ක්‍රමය අනුව දරුවන්ට අනිවාර්යෙන් මේ ප්‍රශ්න පත්‍රවල මේ තාත්තේ මේ පළවෙනි ප්‍රශ්න පත්‍රේ බොහෝ විට අපි ඉගෙන ගන්න සාම්ප්‍රදායික ක්‍රමයෙන් බැහැරව යමක් හිතලා ගන්න එකකින් ඉස්සරහට හිතලා හිතන්න පුළුවන් හිතන්න පුරුදු කරන්න පුළුවන් ගුරුවරු ගාවට යන්න පුළුවන් වටිනවා මොනවා වුණත් දරුවගේ තාර්කික බුද්ධිය නැත්නම් විභව්‍යතා මාන වලට අවශ්‍ය කරන හැකියාව ටික පුරුදු කරලා යවුවොත් එදා ඉඳලා මේ ශිෂ්‍යත්ව විභාගය වගේම එතනින් එහාටත් හොඳ නිර්මාණාත්මක සහ තාර්කික දරුවෙක් අපිට නිර්මාණය කරන්න පුළුවන්. එහෙනම් අපි මේ වැඩ ටික කරලා සම්මන්ත්‍රණ වල සහභාගී වෙලා මේ සම්මන්ත්‍රණයට සහභාගී වෙන්න ඔබ කමෙන්ට් එකක් දාන්න. ඔබේ අදහස මේ ගැන කියන්න. සහභාගී වෙලා දරුවගේ මානසිකත්වයේ කියන එක ඉහළින්ම තියාගත්තොත් තමයි විභාග බය දැන් හුඟක් වෙලාවට අන්තිම වශයෙන් මට කියන්න පුළුවන් හුඟක් ළමයි ෆේල් වෙනවා මේ හොඳ ලකුණු අරගෙන විභාගෙට ගියාම එයාගේ විභාග මානසිකත්වය අවුල් වෙලා ඒ නිසා ඒ වැඩේ කරන්න එපා විභාග භීතිය ඇති කරන්න එපා දරුවට පීඩනය දෙන්න එපා ද නිදහස් මනසකින් ශිෂ්‍යත්ව විභාගයේ අම්මලාගේ විභාගයේ කිව්වට දරුවන්ට අවශ්‍ය පරිසරයක් හැදුවොත් ඔවුන් මේකේ හොඳම බවට පත් වෙන හොඳ ලකුණු ලාගා කරගන්න හැමෝටම එහෙමනම් සුබ දවසක් අපි තවත් වීඩියෝ මනනාවකින් හම්බ වෙමු දැන් මේ අවුරුද්දේ මේ අද තමයි වීඩියෝ එකක් අපි පටන් ගන්නෙ ඉස්සරහට මේක ෂෙයා කරලා දරුවෝ අතර මේ දැනුම බෙදා දීලා ගුරුවරු ගැන ප්‍රශ්න හිතන්න එපා ගුරුවරයාගේ හොඳ නරක අනුව යම් ප්‍රමාණයක් ඩිපෙන්ඩ් වෙනවා ඒක දරුවට ධාරණය කරන ආකාරය පිළිබඳවයි ඔබ වැඩි දුර හිතන්නට ඕනේ එහෙනම් අපි සුබපතන ගමන් තවත් වීඩියෝ මාලාවකින් හම්බ වෙමු අපිට වැඩි විස්තර දැනගන්න පුළුවන් මේ ආලකමෙන් තියෙන්නේ ඔබට අවශ්‍ය දේවල් YouTube channel එක හරහා බලන්න පුළුවන්. එන්න අයවන් දුවේ පුතේ අයවන් නම් මිදාතේ මම රනිල්ස ඔබත් එක්ක ශිෂ්‍යත්ව විභාගයට අපි දිගටම උපකාර කරන්නේ. සුබ දවසක් ඔබ සියලු දෙනාට.